ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයාගේ තේරීම් කමිටුව ඒ තේරීම් කමිටුව තියෙද්දි ඔවුන්ට ලිඛිතව ඉල්ලා අස්වෙන්න අවශ්‍ය වාතාවරණය සකස් කළා. ඔවුන්ගේ ඉල්ලා අස්වීම ලිපි අවසන් වුණාම තමයි සාමාන්‍යයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ඒ බෝඩ් එක නැත්තම් ඒ ක්‍රිකට් බෝඩ් එක හෝ අතුරු කමිටුව යෝජනා කරන නම් තමයි එතුමා ඊට පස්සේ යවන්නේ. දැන් වෙලා තියෙන්නේ ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයාගේ යටතේ තේරීම් කමිටුවක් තියෙනවා. ඊට අමතරව දැන් ආපහු තව තේරීම් කමිටුවක් අමාත්‍යවරයාපත් කළා. මට තේරෙන්නේ මේ මොකද්ද මේ කරන්නේ කියලා. මේගොල්ලෝ ක්‍රිකට් වලට එහෙම් පිටිම දේශපාලනිකව අත ගහලා තියෙන්නේ. ප්‍රමෝද වික්‍රමසිංහ මහත්මයාට එක්කෝ ගෙනල්ලා කතා කරලා ඉල්ලා අස්වෙන්න කියලා නැත්නම් ඉල්ලා අස්වෙන ඔවුන්ගේ තීරණ ටික අරගත්තෙන් පස්සේ තමයි තව අලුත් කමිටුවක් පත් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. නමුත් අද ක්‍රිකට් එක සම්පූර්ණ අමාත්‍යවරයාගේ පාලනයට යටත් වෙලා තියෙනවා. දැන් මේ කමිටුව මම හිතන්නේ අමාත්‍යවරයා දාපු පුද්ගලික ඔහුගේ තේරීම් අනුව තෝරපු කමිටුවක් විතර තමයි අපිට පේන්නේ. මේක සම්පූර්ණ වැරදි. ඉතින් මේ ICC එක බලාගෙන ඉන්නවා මේ සියල්ල සිද්ධ කරන කල. ඒ විතරක් නෙමෙයි. දැන් මේ අතුරු කමිටුවේ ඉන්නවා දෙන්නෙක්. ඒ දෙන්න මේ අමාත්‍යවරයාට විරුද්ධව නඩු පවරලා තියෙන දෙන්නෙක්. එක්කෙනෙක් සිද්ධාර්ථ මහත්තයා, අනිත් එක්කෙනා ඩිනාල් පිලිප්ස් මහත්තයා. මේ දෙන්නම ක්‍රිකට් පරණ බෝඩ් එකටත් සහ ඒ අමාත්‍යවරයාට විශේෂයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට විරුද්ධව නඩු පවරලා තියෙන පාර්ශවකරුවන් දෙන්නෙක්. ඉතින් ඒ පාර්ශවකරුවෝ කොහොමද ක්‍රිකට් බෝඩ් එකේ මෙම්බර්ස්ලා විදියට නැත්නම් ක්‍රිකට් අතුරු කමිටුවේ මෙම්බර්ස්ලා විදියට ඉඳගන්නේ? ඒක සම්පූර්ණ වැරදි. කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරෙස්ට්. ඒ කියන්නේ සම්පූර්ණ බැඳියාවන් අතර ගැටුමක්. Taman නඩු දාලා තියෙනවා නම් අමාත්‍යවරයාට විරුද්ධව ඔහුමපත් කරනවා නම් නඩු දාපු පුද්ගලයන් දෙන්නෙක් අතුරු කමිටුවකට ඒකත් සම්පූර්ණ වැරදි. ඉතින් ක්‍රිකට් එක තිබුණාටත් එළිය අනලා තියෙන තත්ත්වයක් තමයි දැන් තියෙන්නේ. දැන් බලමු මේකෙන් කොහොමද ගිහිල්ලා මේ ක්‍රීඩකයෝ සෙල්ලම් කරන්න කියලා. නව ව්‍යවස්ථාවක් කියන්නේ නව ක්‍රිකට් වලට නව ව්‍යවස්ථාවක් ගේන වැඩපිළිවෙල ඇත්තටම ක්‍රියාත්මක වෙලා තිබුණා. පහුගිය කාලේ ඔවුන්ගේ 147ක තිබිච්ච ඡන්ද සංඛ්‍යාව 61 දක්වා අඩු කරලා තිබුණා. ICC එක කියලා තිබුණා ඉතුරු කටයුතු ටික කරන්න කියලා. මම හිතන්නේ ඒ ටික ක්‍රියාත්මක කරමින් තිබුණේ. දැන් සියත්තුනි මහත්මයා මම දැක්ක ඊයේ පෙරේදා කියලා තිබුණා. මෙතන ප්‍රශ්න කීපයක් තියෙනවා කියලා. එකක් ක්‍රීඩකයන්ගේ ෆිට්නස් එක, දෙවෙනුව ක්‍රීඩකයන්ගේ මානසික තත්ත්වයන් සහ ක්‍රීඩකයන් ගැන තමයි කතා කරලා තිබුණේ. ඒතකොට එන අතුරු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රශ්නයක් තිබිලා නැහැ අත වශයෙන්. ප්‍රශ්නේ තිබිලා තියෙන්නේ ක්‍රීඩකයන්ගේ. අපි දිගටම කිව්වේ ඒකයි. පාලක මණ්ඩලයේ ප්‍රශ්න තියෙනවා නම් පාලක මණ්ඩලය ගෙනල්ලා කතා කරලා විසඳ ගන්න ඕනේ. ඒක වෙනම කාරණයක්. පරිවර්තනීය කමිටු දාලා මේ ක්‍රියාදාමයට මම නම් සම්පූර්ණ විරුද්ධයි. මොකද හේතුව ක්‍රීඩාවට අපි අත ගහලා ඇමතිවරයාට වුණා අතුරු කමිටු දාන්න බෑ. දැන් අද හැමතැනකම අතුරු කමිටු දාලානේ. ක්‍රීඩාවේ හැමතැනකම අද අතුරු කමිටු තියෙන්නේ. ඉතින් මේකෙන් වෙන්නේ ක්‍රීඩාව සම්පූර්ණ විනාශ වෙන එක විතරයි. ආණ්ඩුව ක්‍රීඩාව දේශපාලනය කරගන්නේ නැහැ කිව්වට අත වශයෙන් දැන් දේශපාලනය කරලා තියෙන්නේ. තව ගන්න දෙයක් නැහැ ඒක ඇතුලේ.